හෙලෝ ගයිස් ඉතින් වෙල්කම් බැක් ටු ද මයි channel. ඉතින් අද වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති. ඉතින් මම වීඩියෝ එක යන්න කලින් ඔයගොල්ලෝ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේ 1x site එක මොකක්ද කියලා ගොඩක් අය මේ විදිහට දන්නවා. ඉතින් මේකෙන් හරියටම ගේමක් ගහගන්න විදිහ මම ඉස්සරහට වීඩියෝස් වලින් ගෙනත් දෙනවා. ඉතින් තාම මේ වීඩියෝ සීරීස් එකේ මුල යන්න. ඉතින් මේක මේ පළවෙනි වීඩියෝ එක අපි දාලා තියෙනවා මේ YouTube එකට. ඉතින් කිසිම ආයෝජනයක් නැතුව කොහොමද 1x bet එකෙන් සල්ලි හොයන්නේ කියලා. ඉතින් දැනට මේ විද්දි තියෙන 100ක් ට්‍රස්ටර්ම සයිට් ඇවිල්ල වන්නෙක් සයිට් ඉතින් ඒක මේදි ගොඩක් අය දන්නවා. ඉතින් පේමන් කරත් දුනත් කිසිම ගැටලුවක් එන්නති සයිට් ඇත්තම මේ වන්නෙක් සයිට් එක කියන්නේ. ඉතින් ගයිස් මේක ඔගලන පුළුවන් ක්‍රිකට් මැක් තියෙන ඉට පස්සේ ෆුට්බෝල් එක ස්පෝට් තියෙන ඉතින් ඒ වගේ දේවල්ලට ලන්සු තියන්න පුළුවන්. ඉතින් ඒවාගේ මෝගලට පුළුවන් ගයිස් පොඩිපුඩි ගේම්ස් තියෙන ඉතින් කැසිනවා ගේම්ස් වගේ දේවල් ඉතින් ගොල ඩ ප්ලේ කරන්න පුළුවන්. ඉති ඔගොල්ල මේදක මතක තියාගන්න ඔගොලට මේදීම් කෝටිපතියක් කන්නක් පුළුවන් ඒකම ගන්නෙක් එන්නක් පුළුවන්. ඉතින් ඒක ඔල්වි තියාගන්න. ඒක නිසා ඔල්ලු මනි මනේජ්මට කිය හදාගන්න ස්තරට මනි මනේජ්මට එක් ගැන පිඩියක් ගන්නද කියලා ඔගොල්ලට කමෙන්ට දාන්න ගන්න දෙපාද කියලා. ඉතින් ගයිස් මේ සයිට්ටිකට ඔවුල්ලෝ එනම් වැඩ කරනයට වැඩ කරන්න පුළුවන්. අපි මේක රජිස්ට වෙන්න කොමද කියලා ඒටසේ කියල දෙනවා. ඉතින් මේ සයිට ඩිපසිටන් විඩ්ඩෝල් කරගන්න ඕන්න ඔගුල් අපට පටස මසේජක් දාන්න අපි ඩිපසිටන් විඩ්ඩෝල් කරල දෙන අපි කෑසේදෙන් කෙනෙක් ඉතින් ගොලන්න පුළුවන් ඒ සේවාපෙන් ලබාගන්න ලිමිටේක වැඩ කරන්න කරන මට කට්ට විඩිය යන්න කලින් කියන්න තින්න එනම් අපියම කොමද මේ එකකවුන්ට එක හදන්න කියල බලන්න. ඉතින්ගයි සොගල මුලින්ම කරන්න ඔගොල්ලොගේ ක්‍රෝම කරන්න එමද ගොල බෙඩ්රෝස කරහිල වන්නෙක් බෙට් කෙල් සේට් කරගන්න. ඊට පස්සේ ඔගොල්ලොන්ට උඩින් වෙන සයිට් එකට ඔගොල මේ විදිහට යන්න. ඉතින් මතක් කරනවා අනිවාරෙන් අපේ චැනල සස්ක්‍රප් කරල සෙට්ටෙන් ඉතින් අලුරින් පටන්ගත් මක චැනල්ලක මේ දෙවනි චැනල්ල ඉතින් අනිවාරෙන් මේක වන්ගේ ගන්න සපොට් ඇදන්න. ඉතින් ගයිස් මුලින් මාපු සයිට් ඔගොල්ලො ටච් කරන්න. ඊට පසගේ සොගල මේවගේ ඉන්ටර්ෆේස් තමයි එන්න ඔකට දවුණු පැත් උලින් බලගන්න පුරුව රජිස්ටේෂන් කියලා බටනයක් එක ටච් කරගන්න. ඊට පස්සේ ඔගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්න. ඉතින් මෙතන වන් ක්ලික් කියලා එකක් තියෙනවා පේනදී ඔයගොල්ලෝ එතන ඊට පස්සේ එහෙම එන්ට ප්‍රොමෝ කෝඩ් කියන එකට මිස්ටර් ෆිෂ් කියන MR ෆිෂ් කියලා කැපිටල් වලින් දෙන්න MR VISH කියලා කැපිටල් වලින් දෙන්න. ඒකට ඔයගොල්ලන්ට මේකේ 100%ක බෝනස් එකක් ගන්න පුළුවන් ෆස්ට් ඩිපොසිට් එක. ඒ වගේම ෆ්‍රයිඩේ බෝනස් එක ගන්න පුළුවන්. ඉතින් ගයිස් මේ වගේ ප්‍රොමෝ කෝඩ් එක හදාගන්න කොහොමද කියලා මම දාලා දෙන වීඩියෝ එකක් ඒකත් බලන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට කෙලින්ම තියෙන කන්ටිනියු දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට account එකක් ඔටෝමැටික් වෙනවා. ඉතින් ගයිස් account එක ඔයගොල්ලෝ ඔහොම දෙන username screenshot එකක් ගහලා save කරගන්න. ඊට පස්සේ ගයිස් ඔයගොල්ලෝ ওই site එකේ යටටම ගියාම එතනින් mobile application කියලා එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ mobile app එක download කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන මේ download ඇප් ඇන්ඩරෝයිඩ් කියන එක දීලා මං ඇන්ඩරෝයිඩ් ඇ් එක ඩවලෝඩ් කරගන්න මගේ ෆෝන්න ඇන්ඩරෝයිඩ් ද. ඉතින් ඊට පස්සේ ඔගල iPhone ගන්න ඔගලට පොඩි ප්‍රසෙස් එකක් තියෙන එක ඩවලෝඩ් කරගන්න ම ලොකෝටම දන්න මොකද මට iPhone න්න තියන්න මට ඒක ඔගුල්ලොට හරියටම පැහදිලි කරන්න දියන්න ඇති සයිට් එක ඔගලට ඒත් වැඩ කරගන්න පුළුවන්. ඊට පස්ස ඔගොල්ල ඇ් එක ඩවලෝඩ් කරගෙන ඇ් එකෙන් ලොග්ගන්න අර යුසනය පාසුට් හලා ඊට පස්සේ සෝගලට තා පොඩි වැඩිගත්තින කරන්න ඔගොල මෙනුවලට ඇහිල්ලා ඔතන බම්පැත් උඩදින පර්සන ප්‍රොෆයිල් කියලා අන්න එක ටත් කරන්න. ඊට පස්සේ සෝගලට පේන තන යුසනේම කැට් කරගන්න කියෙන ඔගොල ඇට් කරගන්න ඊමේල් එක ෆෝන් නම්බ එකක් සහ ඔගොල පාසුඩ්ඩ වෙනස් කරගන්න. ඉතින් ගයිස් මේක සාමාන්‍ය ප්‍රසෙසයක් කියන්න මගුලට ඒදවල් කියලදන්න ඉතින් ඒදවල් සාමාන්‍ය දේවල්ලද ඔලුන්ට අනිවාර පුළුව. ඊට පස්ස උඩම තින එන්ට ඩීටේල්ස් කියලා ඔගොල්ලො එන්න ඉන්ට ඩීටේස් කියන ටච් කරලා ඔගොල්ලො යන්නන ඔගොල්ලගේ පර්සන ප්‍රොෆයිල් එක පිළි කරගන්න. ඊට පස්ස උඩින්මාන ඔගොල්ලොගේ සනම එක ගන්න ඔගොල්ලගේ වාසකව ඊට පස්ස හන්න ගයිස් ෆස්ට නේම එක තින් ඔගොල්ලග මුල් නම ඊට පස්ස තියන්නේ තුන්ගට දින ඔකළ දෙන්න අවශ්‍යන ඇති ඊට පස්ස ඩේත බර්ත දෙන්න ඔගොල උපන්දින ඊට පස්ස ඔකල ඉපදුන ස්ථානය තිම උදාහරණයකදට රත්න පුර කියල දෙන්න ඉතින් රත්න ම ඉපදුන මෙතින් පොරුවට ඔගොලන්ට පෙන්න්න නොහන්ද උදාහරණයක් දිරගත්ත. ඉතින් ගයිස් ඔගොලගේ රීජන් එක ඔගුල තෝරගන්න ඊට පස්සේ ඇති රීජන් එක මෙතන ඔගුල වෙස්ටන් පොවිස් කියලම හිම තෝරගන්න ඔගුලගේ රීජන් එක ඒගන්න ඔගුල පලාත හරි. ඉතින් ගයිස් ඊට පස්සේ සිටියක තිනකින් සිටියක මට ඇත් කරන්න දන්නම රීජන්න සිල්ට් කරපු නැති හිද ඉති මන්ද මෙතන වෙස්ටන් පොවිස් කියලාගේ සිලිට් කරගන්න දැනට. ඊට පස්සගයි සොගලට සිටියකම කළුතුර කියලා සිලෙට් කරල පෙන්න්න. ඊට පස්සේ ඇඩ්‍රස් කියනකට ඔගොලුගේ ගෙදර ඇඩ්‍රස් එක දෙන්න.
ඉතින් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් like එකක් දාලා වගේ යාළුවන්ට share කරක් දාලා දෙන්න. ඉතින් මෙතන මේ document කියන එක ඔයගොල්ලෝ දෙන්න ඕන. මේ national identity card කියන එක දෙන්න, document type කියන එක national identity card කියන එක දෙන්න. ඊට පස්සේ guys තියෙන එක අවශ්‍ය නැහැ. ඉතින් ඒක අනිවාර්ය නැහැ. ඊට පස්සේ document number කියන ඔයගොල්ලෝගේ identity number එක ID number එක ඔයගොල්ලෝ එතන දෙන්න. ඉතින් මම මෙතන සිංහලෙන් මේ ටික ඔයගොල්ලන්ට කියන්නේ, කියන්නේ type කරලා පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තවත් පැහැදිලි වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ID එකේ පිටිපස්සේ තියෙනවා guys ID එක issue date කර issue ඒ කියන්නේ ID එක නිකුත් කරපු දවස. ඔයගොල්ලෝ ඒක ID date of issue කියන එකට එතන දෙන්න. ඊට පස්සේ අන්තිම එකට ශ්‍රී ලංකා government කියලා දෙන්න. ඉතින් guys එහෙනම් එච්චරයි අපේ process එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට withdrawal ගන්න පුළුවන්. ඉතින් guys මම ඔය කියලා දුන්න විදිහට කරාට පස්සේ ඔයගොල්ලන්ට සාර්ථකව ඩිපොසිට් කරගෙන ඉතින් බෙට් කරලා ගන්න ප්‍රොෆිට් එක ඔයගොල්ලන්ට withdrawal එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට තේරෙන දේවල් තියෙනවා නම්. ඉතින් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. මේකෙන් ගොඩක්ම එළවෙන්නේ නැතිව money management එකක් එක්ක යන විදිහ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. කොහොමද ඔයගොල්ලන්ගේ ඔළුව හරියට හදාගන්න මේ සේරම ටික මම කියලා දෙන්නම්. ඉස්සරහට ස්ටොක් මාකට් එක ගැන වීඩියෝස් අරන් යනවා. ඉතින් සෙට් වෙලා ඉන්න channel එකත් එක්ක අපි ඊළඟ වීඩියෝ සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.